දොමෝ නරිත දෙස් අයිබෝන් කියල පිළිගන්න. ඉතින් ජපාන්ට ඔයගොල්ලො ස්ටඩන් වීස වලින් එනවනං මං හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් ලංකාව සල්ලි තියන කට්ටිනනම් ප්‍රශ්යක් නෑ. පොඩ්ඩක් ජපාන්ට ඉල්ල ගේමක් ගහගණ්ඩ ට්‍රයි එකක් දෙන අය ඉන්නවනං ඔයගොල්ලු විශේෂයෙන්ම පොඩ්ඩක් අමාරු කියනකට විස හම්බෙන්න්න පුළ නමුත් ඇවිල ජපානය ගේමක් ගහගන්න දැන් ඔය බයිතුකක් හොයාගන්න එවටත් නීති දානසින්න ඇතින අපි ටක්සෙක් ගවන්න හැල්ලු විස රිනියල් කරන්න බැහල්ලු තින් හෙමක් තියන ති ඔකුල ජපාන්ට අලුතෙන් එන කට්ටින්නවන ම උදාහරන මද ලංකාවට යන්නම ඇත්තරමද හිතාගන්න මොකද පොඩ්ඩක් හරි අමාරුයි මේ විදිහයට ඇති මොකද ඔයගොල්ලු ස්ටරන්ලාන එන්නේ ඔයගොලු ස්ටඩන් හැටියට ආවොත් ඔය අනිවාරෙන් ඔයාගේ ස්කෝලේ අවුරුද්දු දෙකක් අවම අපි හිතමක නිහංගෝ ගක්කෝ ජැපනි ස්කෝල්ල කවරු දෙකක් වා ඉගෙන ගන්නවා ඊට පස්ස ඔයා සෙම්මොන් ගක්කෝ හෙකට යනවා කියන්නේ සෙම්මොක කියන්නේ තව අවුරු දෙකක්වා කැමති ෆිල්ඩක් ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සවා එහෙමනැත්තං සෙම්මොන්ගක්කෝ ගැන වෘතිය පාට මාලා තියෙන්නේ ලංකාව NVQ වගේ ඒ වගේ අන්න ඒ වගේවට යන්න පුළුවන්. එතකොට ඒවා අවුරුදු 2යි. ඔයා යුනිවර්සිටි එකකට යනවා නම් අවුරුදු 4යි. එතකොට අවුරුදු 2ක් නිහොංගෝ ගක්කෝ අවුරුදු 2ක් සෙම්මොන් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අවුරුදු 4කට දෛගක්කෝ එකකට යන්න පුළුවන්. යුනිවර්සිටි එකකට යන්න පුළුවන්. එතකොට ඔයාගේ ඉගෙන ගන්න කාලය අවුරුදු 4ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 6ක් වෙන්න පුළුවන්. මේ අවුරුදු 6 ඔයා අනිවාරෙන් ඉගෙන ගන්න එකන කරන්නේ. එතකොට ඔයාට දැන් යන නීතිත් එක්ක වෙනස් කරලා අපට වෙන බයිතුකක් ගහගන්න බැරිවෙන තත්තරන හදන්න. එතකොට ඔයා මොනදේ කරත් ඔයාට ඒ පෑවිසියටක් හම්බෙන්න පඩියෙන් ඔයාට ලයිෆේ ගෙවා ගන්න බැහැ. ඔයාට ස්කූල් ෆීක ගෙවා ගන්න බෑ. ගෙදර රෙන්ට් එක ගෙවා ගන්න බෑ. ඊට පස්සේ ලයිට් බිල් වතුර බිල් මේ ඔක්කොම ඔයාට ගෙවා ගන්න බැහැ. මේ ඉස්සරහට 2028 29 30 විතර වගේ යද්දි ඔයාට මේක ගොඩාක් අමාරු ඒ කියන්නේ දැන් අපටත් අමාරුයි. ඉතින් අපි ඉගෙන ගත්ත දේෙන් අපට රස්සාවක් කරන්න ගියාම ඉස්සරහට අපිව ගන්නෙ නැහැ. මොකද ඒකට හේතුව මම ඊට පස්සේ කියන්නම්. ඉතින් ඒක නිසා ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් ඇත්තම ලංකාවේ කෝටි 5-6ක් තියෙන කෙනෙක් හරි කෝටි 2-3ක් හරි බැංකු පොතක තියෙනවා නම් ඔයාලට ආතල් එක ඇවිල්ලා මෙහි ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ගේමක් ගහ ගන්න ඉන්න කෙල්ලෙක් ඉන්නවා නම් වයස අඩු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ලොකුවට අවුරුදු 5ක් 10ක ඔයාගේ ඩ්‍රීම් එකක් ඔයා හදාගෙන බලන්න. එහෙම නැත්නම් මම කියනවා එහෙම එනවට වැඩිය මම දැන් ඔයාව රෙකමන්ඩ් කරන්නේ SSW කියලා කැටගරියක් තියෙන මේ තොකුතේ කට්සුදෝ වීසා මොකක්ද දෙක අන්න ඒක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඒ කියන්නේ ඔයා කෙලින්ම එන්නේ ජොබ් එකකටනේ ප්‍රශ්නයක් නෑ. එතකොට ඔයාට අවුරුදු 4ක් ඉගෙනගෙන ඔයා ජපානයේ PR එකක් හරි මොකක් හරි ගන්න ඉන්නවනම් ඒ විදිහට ඔයා ඉස්සරහට මොනවා වෙයිද කියලා මම නම් ඇත්තටම දන්නේ නැහැ මේ යන විදිහත් එක්ක. නමුත් ඔයගොල්ලෝ දැම්ම ස්ටුඩන්ට් කෙනෙක් එනවා නම් සල්ලි වේදම් කරගෙන ඔයා හිර වෙනවට වඩා මම එකෙන්ම රෙකමන්ඩ් කරනවා SSW වීසා එකක් හරහා ඇප්ලයි කරලා එන්න. එතකොට ඔයාලා කැමති ෆීල්ඩ් එකක් ඔයා එක්සෑම් එක කරලා පාස් වෙලා ඔයාට එන්න පුළුවන් කෙලින්ම ඔයා එන්නේ ජොබ් එකට. එතකොට ගකුහි ගෙවන්න ස්ට්‍රෙස් එකක් නැතු යනවා. ලයිට් බිල් වතුර බිල් අනම්මනම් එව්ව ගැන ඔයාට හිතන්න ඕනෙම නැහැ. ගකුහි එකක් ගෙවන්න ඕනේ නැහැ. ගෙවල් බිලක් ඕනේ නැහැ. වතුර බිල් එව්ව ගැන හිතන්න ඕනෙම නැහැ. ඔයා අර වගේ වීසා එකකින් එනවනම් දැන් තියෙන තත්ත්වය අනුව ඔයා ඒ වීසා එකෙන් තමයි එන්න ඕනේ. මම රෙකමන්ඩ් කරන්නේ. ඇයි ඒකට හේතුවක් කියන්න මම කියන්නකෝ දැන් මම ඉගෙන ගත්ත ෆීල්ඩ් එකක් තියෙනවා. මම කරන රස්සාවක් තියෙනවා. දැන් මම හිතන්නකෝ මම දැන් උදාහරණයකට මම ඉගෙන ගන්නවා මෝටර් මැකැනික් කියන්නකෝ. මම දැන් මෝටර් මැකැනික් ඉගෙන ගද්දි මම දන්නේ නැති හින්දා ඒ ඉස්කෝලේකට ගිහිල්ලා ඇනෙන් ගලවලා තමයි මම ඒ ඉස්කෝලේ ඉගෙනගෙන තමයි රස්සාවකට යන්නේ. එතකොට දැන් මේ ඉස්සරහට මේගොල්ලෝ නීති හදනවා කියන්නේ කෙලින්ම ඔයා මැකැනික් කෙනෙක් හැටියට තමයි කෙලින්ම ඔයා වැඩට ගන්නෙ. අපි හිතමුකෝ දැන් ඔයා ඉගෙන ගත්තට ඒකේ ඔයා ඉස්කෝලේ ඉගෙන ගත්තට ඔයාට ඒ එක්ස්පීරියන්ස් එක තිබ්බට රස්සාවක් කරලා ඔයාට ජපානයේ එක්ස්පීරියන්ස් එකක් නැහැනේ. එතකොට මේගොල්ලෝ මේ කරන්න හදන එකෙන් මට පේන්නේ ඔයා කෙලින්ම යන්න ඕනේ ලොක්ෙක් හැටියට. එහෙම නැත්නම් මේ ඒ කියන්නේ හොඳ මැකැනික් කෙනෙක් හැටියට තමයි ඔයා රස්සාවට ගන්න ඕනේ. එහෙම ගන්නෙ නෑනේ කවුරු. ජපානයේ ඉස්කෝලෙන් ඔයා ඉගෙනගෙන අවුට් වුණොත් හරිද ඔයා ඊළඟට අනිවාර්යෙන් තව රස්සාවකට යන්න එපා. ඉතින් එහෙම යද්දි ඒ රස්සාව වලට ගන්නෙ නෑ. මේ යන මට්ටමත් එක්ක මට පේන හැටි දැන් මම දැන් ඇත්තම මම හොටෙල් ෆීල්ඩ් එකකට මම හෙන ආසයි. මම හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ. වැඩ කරාට දැන් අපි නීතිය මේ මම දැක්ක කවුරු හරි වීඩියෝ එකක් දාලා තියෙනවා මේ අපි ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ වැඩ කරනවා. ෆ්‍රන්ට් එක විතරයි වෙන ඒවල වීසා කැටගරි වල වැඩ කරන්න බෑ කියලා දැන් අලුතෙන් නීති හදන්න කියලා හදනවා. එහෙම හැදුවා කියන්නකෝ. දැන් උදාහරණයකට මම ෆ්‍රන්ට් එකේ වැඩ කරන්න කැමතියි.
හරිද? එතකොට මම ඉගෙනගෙන ෆ්‍රන්ට් එකකට ගන්නෙ. ෆ්‍රන්ට් එකට අරගෙන බැරි වෙලා හරි දැන් හරි කමන්න ෆ්‍රන්ට් එක විතරක් ගහන්න කියලා ගන්නවා. කියන්නකො ගත්තාම බැරි වෙලා හරි ඔන්න එකෙකුට කොරෝනා හරි මොකක් හරි වෙලා මොකක් හරි ලෙඩක් හැදිලා මේ කුස්සිය වැඩ කරන එකෙක් නැහැ. දැන් එහෙම වුණාම කවුද යන්න ඕනේ? මේ කම්පැනි අයිතිකාරයවිල්ල කුස්සිය වැඩ කරන්න යන්නේ නැහැනේ බොහෝ වෙලාවට ලොකු හොටෙල් වල. එතකොට ඉන්න මොකෙක් හරි එකෙක් තමයි යන්න වෙන්නේ. එතකොට දැන් මම ගිහිල්ලා දැන් මට කිව්වොත් එහෙම මේ යන්න මේ ඔයා ගිහින් මේක කරන්න කියලා මේ කුස්සිය මේ ඒක හරිය නැත්තම් කස්ටමර් සර්විස් එකක් කරන්න කියලා මේ කැම දෙන්න කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? බෑ කියන්නද? ඊට පස්සේ මට බෑ කියන්න පුළුවන්. මෙහෙමයි ඔයා මාව ගත්තේ ෆ්‍රන්ට් එකට මේ ඒ හින්දා මම මේ වැඩේ කරන්නේ නැහැ කියලා කිව්ව ගමන් ලොක්කා මොකද කියන්නේ? අනේ බා අයින් වෙලා ඵලයන් කියලානේ කියන්නේ. ඇත්තම කිව්වොත් ඕකනේ. ඉතින් ওই ගයියන්ට ওই වැඩේ වෙනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ මම මේ මගේ අත්දැකීම් එක කියන්නේ එහෙම මේ එතකොට එහෙම කරනවා නම් ඇත්තටම මේ මන් දන්නේ මොකද්ද වෙන්නේ මේ ජපාන්ට කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න බලා ගන්න නම් එන්න එපා කියන එක තමයි මට තේරෙන්නේ. මොකද හම්බ කරගන්න පුළුවන් ඔයගොල්ලෝ අර SSW කියන එකෙන් තොකුතේ කට් මේ බීස් එකෙන් આવත් වට හම්බ කරගන්න පුළුවන්. ඒක හරි තියෙනවා ජපාන්ට අවිල්ල ඒකෙන් හරි ඔයාගේ හිත මෙව කරගන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් මේ මට කියන්න බෑ මං කලින් මගේ ගොඩක් කල පරණ වීඩියෝස් ඔයගොල්ලෝ බලන්න මං ඒක හොඳට කියලා දෙන ස්ටුඩන්ට්න්ට මේ විදිහට කරන්න මේ විදිහට කරන්න මං වීඩියෝස් කරලා තියෙනවා. නමුත් දැන් මට එහෙම කියන්න බෑ. මොකද එහෙම ජපානයෙන් මට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ අර ඉස්කෝලේ ගිහිල්ලා අවුට් වෙලා ඒ ජොබ් එකටම ඔයගොල්ලන්ව ගන්නෙ නැහැ. ඉතින් දැන් අපි හිතන්නේ දැන් මං ප්ලේන් ගැන ඉගෙන ගන්නවා කියන්නකෝ. ප්ලේන් ගැන ඉගෙන ගත්තොත් මාව ඒ ඉස්කෝලෙන් මං අවුට් වුණා කියන්නකෝ. ප්ලේන් ගැන ඉගෙන ගන්න ඉස්කෝලෙන් මං අවුට් වුණාට මට අනිත් දවසේ ජොබ් එක දීලා කියන්නේ නැහැනේ මෙයා ප්ලේන් එක අරන් ඵලයන් කියලා කියන්නේ නැහැ. ඉතින් එහෙම කරගන්න බෑනේ අපිට එක්ස්පීරියන්ස් එක නැති හින්දා. එතකොට කියන්නේ පොඩ්ඩක් මේ කවුද කියන්නේ ඔබට එලවන්න බැරි වුණාට ඔබ මේ සබ් හැටියට ඉඳපන් දෙවෙනියට වගේ ඉඳලා ඌ කරන කියන දේවල් බලාගෙන ඵලයන් කියලානේ කියන්නේ. එතකොටනේ පොඩ්ඩක් හරි අකමන්නේ දැන් පොඩ්ඩක් ෆ්‍රී වෙලාවේ පොඩ්ඩක් අරන් ඵලයන් වාහනේමත් අපි අරගෙන යන්නේ අපේ ලයිසන් එක නැති වුණාට අපි කියනවනේ මෙහෙම අනේ මටත් මේ වාහනේ එලවන්න ආසයි කියලා. ඒතකොට කියනවනේ මේ බෑ මේක පොඩ්ඩක් ට්‍රැෆික් පොඩ්ඩක් ඔබ හැප්පුණොත් අමාරු කියලා පොඩ්ඩක් පොඩ්ඩක් පාරක් වාහන පොඩ්ඩක් අඩු ඒක කියනනේ ඔබ මේ ජියර් එක දාලා මේ අරන් ඵලයන් කියලා. එහෙම තමයි අපි පුරුදු කරලා ගන්න. ඉතින් අපි ඉස්කෝලේ වලට ගිහිල්ලත් කරන්නේ ඒක තමයි. ඒ හැම දෙයක්ම අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට අවුට් වුණාන් පස්සේ ජොබ් එකක් නැහැ. ඉතින් මම කියන්නේ ගොඩාක් හොඳට මං කියන්නේ නෑ එන්න එපා කියලා. ඊට වැඩිය ඔයා ජපානට අවුරුදු 6-7ක් නාකි වෙනවා ඒ ඉගෙන ගන්නම ගිහිල්ලා. ඊට වැඩිය ජොබ් එකකට එන්න කෙලින්ම ඒක තමයි මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මම නම් දැන් හිතන් ඉන්නේ ලංකාවට යන්න. මොකද මේ එහෙම හරි මොකක් හරි කරගන්නවද කියලා දැන් මං හිතින්නේ. මොකද මේ තත්ත්වය තියෙන එකත් එක්ක අපිව මේ ඉමිග්‍රේෂන් වලින් කෙලින්ම ඇවිල්ලා අපිව අල්ලන්න පුළුවන්. මොකද මේ කස්ටමර්ස්ලා හැටියට එන්නේ. එතකොට ඒගොල්ලෝ කස්ටමර්ස්ලාට අපි සර්විස් එක දෙන්න ඕනේ. ඒගොල්ලෝ අහන දෙයට කියන්න ඕනේ. ඔයා ගයියෙක් නේද? ඔයා මොකද්ද කරන රස්සාව? දැන් රස්සාව පේනවනේ දැන් මේ මං මේ රෙස්ටොරන්ට් එකේ ඉන්නේ කියලා. එතකොට මම මෙහෙම ෆ්‍රන්ට් එකේ ඉන්නේ මේ එක්කෙනෙක් නැති හින්දා මං අදට ආවේ කියලා කිව්ව ගමන් හරි අපි මේ නිව් කන් එකෙන් ඔයාට ඔය රස්සාව මේ රස්සාව කරන්න බෑ කියලා අල්ලගෙන ගිහිල්ලා අපි ලංකාවට දානවා. ඕක තමයි ඉස්සරහට වෙන්නේ. එතකොට මම දන්නේ ඉතින් ඔයගොල්ලන්ට ඔන්න මම පැහැදිලි කරලා වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ස්ටුඩන්ට් වෙනවද එහෙම නැත්නම් කෙලින්ම ජොබ් එකට මාව නම් හරි. මම නම් කියන්නේ ඉස්සර නම් ඒ ආතල් තිබ්බා. සෑහෙන අපි ඒ ආතල් ඒ ඉස්කෝලේ සෑහෙන ආතල් ඒ හරි රහයි ඒ ජීවිතේ. ඉතින් ඉස්සරහට මම ෂෙයා කරගන්න ඉස්සරහට අපි මොනවද කරේ කියලා. ඉතින් මේ දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ බලන ඔයගොල්ලෝ මම නම් ඇත්තටම කැමති ඔයගොල්ලෝ ස්ටුඩන්ට් වලට එනවට වඩා අර එක්සෑම් එකක් මේ පාස් කරගෙන එන්න ජපානට අවුරුදු 5ක් ඉගෙන ගන්න 5 කරලා තව එකකට මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දකින හොඳම දේ. මොකද ඔයාට ඔලුවරි දෙන්නේ නැහැ. ඔයාට ස්කූල් ෆී එක ගෙවා ඊට පස්සේ අපි බයිට් එකක් හොයාගන්න බැරිනොත් එහෙනම් ඒකට තව මගුල. අතම ඔලුවරි දෙන්නේ කටයි මම හැම මගුලම ගෙවල් කුලී ඔක්කොම මතක් වෙනවා. කෙලින්ම ඔය ජොබ් එකට ආවන් පස්සේ ඔයාට බලන් හොදනවානේ කමන්න පැයට ජොබ් එක ගහුවා බලන් හේතුව ගෙදර ගියා ආතල් එකේ ඉන්න පුළුවන්. එහෙම ජපානයක් තමයි ඉස්සරහට නම් වෙන්නේ කියලා මට හිතෙන්නේ. ඉතින් තාම නීති මොනවද වෙලා තියෙන්නේ කියලා මම දන්නෙත් නැහැ. ඉතින් ඔයගේ කට්ටියගේ කියන ඉතින් අපිත් බලනවා ඉතින් ඔය උඩට පහළ යද්දි. ඉතින් ඒ වගේ මාත් පොඩ්ඩක් චුට්ටක් මේ ඉතින් බැලුවා. ඉතින් කොහොමත් ගයියන්ට මේ පාර දෙන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් ඒක නිසා මේ මොකද උන්ට සල්ලි හම්බෙන්නේ නැහනේ. හොඳම උදාහරණ තමයි ජප්පෝ කිව්වනේ මේ චීනේ උන්ට එන්න එපා කියලා. එතකොට චීන්නු ආවේ නැහැ. චීන්නු ආවන් පස්සේ මුන්ට අවුරුද්දකට ජපාන්ට වැඩිපුරම ඉන්නේ චීන්නුනේ. එතකොට මේ චීන්නුන්ගෙන්
ඒ හම්බෙන අපිතුම අවුරුද්දකට කෝටියක් හම්බුණා කියලා මේ ඔය ටූරිසම් වලින් මේ එකපාර මේ කෝටිය නැතුව ගියන් පස්සේ ඒ සල්ලි ටික මොකක් හරි එකකින් හොයාගන්න එපා. හොයාගන්න බැරි හින්දා ඉන්න ගයිජන්ව මරාගෙන කණ්ඩ තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔක තමයි මට තේරෙන්නේ. ඉතින් මම කියන්නේ ලංකාවේ හොඳට සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් ජපානයේ කාලා බීලා ආතල් එක අඩියක් ගහලා එන්න කැමති කෙනෙක් ඉන්නවනම් ජපානට එන්න ස්ටුඩන්ට් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දැන් ඔය පැය 20ට කේස් අනම්මනම් තියෙන. ඒකට අපිට පැය ජොබ් දෙකක් ගහගන්න බැරුව යනවා. එතකොට පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඒක තමයි මම කලින්ම පැහැදිලි කරලා කිව්වේ. වරෙල්ල SSW කියලා තියෙන එක්සෑම් එකක් ඉතින් මමත් කරන මාත් කරලා ඕක මාත් පාස් කරගෙන මං ආපහු ජපානට එන්න තමයි මං හිතන් ඉන්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි දැන් තියෙන්නේ ජපානයේ. ඒක නිසා පොඩ්ඩක් හරි කල්පනාවෙන් ඔයගොල්ලෝ අවුරුදු 5කට 10කට ප්ලෑන් එකක්වත් ගහගෙන වැඩ කරන්නේ නැත්නම් හරි අමාරුයි මේ ජපානයේ ඉස්සරහට. ඉතින් ඒක නිසා ඔන්න 2028 29 30 ඔයගොල්ලෝ ලංකාවෙන් ජපාන් වලට ඉස්කෝල් වලට එන කට්ටිය ඉන්නවනේ. ඉතින් පොඩ්ඩක් ඔන්න ඒ ගැනත් හොයලා බලලා එන්න. ඉතින් මම ඉතින් ඔය දැක්කේ මට පොඩි අදහසක් විතරයි මං කිව්වේ. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ? හොඳ විදිහට වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙකුට පැය 40ක් දීලා මේ එක ජොබ් එකක් ගහන්න කියන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒවත් ඉතින් පස්සට ෂෙයා කරගමු. ඉතින් හැමෝම ඉතින් පරිස්සමෙන් ඉන්න. ඉතින් ওই ටික තමයි ඉතින් මට කියන්න හිතුනේ. බයි බයි.